වැඩ සිටි සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම හිමි බවඳුරු කතර ගෙවා සහසක් දුම්නස් දුක් ගිනි අතරේ දැවෙන මහද සිතිවිලි ගිනි අඳුරේ සමිඳ ඔබේ පිළිරුව දුටු පමණින් නිවි නිවි යන අරුමයකින්ම දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම හිමි බවඳුරු කතර ගෙවා ජීවමානවම හිමි දැක ගන්නට මානෙත කළ පින් මඳ බව වැටහි එහෙයින් හිමි අනුරුව අභියස සිට බවුන් වඩමිමෙත් බුදුන් දකින්නට දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම හිමි බවඳුරු කතර ගෙවා විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මියන්මාරේ තරුණු ඇතිවෙච්ච ඒ ව්‍යසනයේ තුලින් ගිය ගියායට පුණ්‍යානුමෝදනා කිරීමත් ඒ වගේම සුජීවත්ව සිටින සියලු දෙනාටම ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් මේ ප්‍රාණ නිදහස් කිරීමේ පුණ්‍ය මහෝත්සවය සිද්ධ කරන්නේ ඒ නිසා මේ කාර්යය සඳහා මූලිකත්වයෙන් කටයුතු සිද්ධ කරන අපේ සියලුම ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට ඒ වගේම දායක පින්වත් සියලු දෙනාටම නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරගන්නත් සසර ජීවිතය යහපත් කරගන්නත් නිවන් මඟ පසක් කරගන්නත් මේ උතුම් කුසල බලයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන නිසා මේ ශක්තිය හැම දිනාටම සසර ගමන යහපත් කරගන්න සසර ජීවිතය සුවපත් කරගන්න හේතු වාසනා වෙනවා මොකද ප්‍රාණයක් උන්හස් කරන මහවිසයක් මේ සියලුම සතුන් ගෑනු සතුන් ඒ සතුන්ගේ කුස තුළ පැටව විශාල සංඛ්‍යාවක් ඉන්න ඒ තුලින් අපිට ලොකු කුසල ශක්තිය උපදවා ගන්න පුළුවන්කම ලැබෙන නිසා ඒ සියලු ශක්තිය බලය තුලින් මියන්මාරයේ හදිසි අනතුරින් අපවත් වී වදාළ සියලුම සංඝ වහන්සේලාට නිර්වාණ මාර්ගය පසක් කරගන්න ඒ වගේම එයත්න්ගේ ජීවිතය සුවපත් කරගන්න නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන සියලු දෙනාටම අපි ආශිර්වාද කිරීම මූලික අරමුණට ඒ නිසා පැන් වඩා පින් අනුමෝදන් කිරීම සිද්ධ කරනවා මූලිකව මේ සතුන් අපි නිදහස් කිරීමේ කටයුතු දැන් සිද්ධ කරන්නේ ඒ දැකබලා සියලු දෙනාම සාදු සිල් ඇති කරගන්න කියන ප්‍රාර්ථනාව මේ අවස්ථාවේ සිදු කරන හැම දිනකටම සිදුවන්නේ